කොහොමදයි ඉන්නෝදයන් මේ කතාබහට මූලිකවම හේතු වුණේ අපි සිරප් එක්ක ළඟදී එකතු වෙලා එළියට දාපු මියුසික් වීඩියෝ ගැන කතා කරා. ඉතින් මගේ ඔළුවට ආව එක පාරටම කෝසලයියෝ. මොකද මේ කෝසලයිය කියලා කියන්නේ රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදනය කරපු අධ්‍යක්ෂණය කරපු විශාල අත්දැකීමක් තියෙන ශ්‍රේෂ්ඨ සම්බන්ධව. ඉතින් ඒ එක්ක හින්දා ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ හින්දා මට ඉතින් හිතුණා කෝසල අයියත් එක්ක මේ සාකච්ඡාව අද දවසේ ආරම්භ කරන්න. ඉතින් බොහොම ස්තුතියි අයි අද මේ කතා බහට අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි කතා බහ ආරම්භමු. ඔව් රයිට් thank you very much මේ මට කතා කරාට මේ මියුසික් වීඩියෝ ගැන කතා කරන්න. ඉතින් අපි අත්දැකීම් ටික බෙදා හදා ගමු. අනිවාර්යයෙන්. මේක ਵਿਚාරයක් නෙවෙයි. මට දැනෙච්ච දෙයක් කතා කරන්න අදන බබා හිතන්නේ මුලින්ම අයියට කතා කරපු මේ සම්බන්ධව කතා කරන්න ගත්ත දවසේ මට මේ මම ඔය සම්බන්ධව ඔය වචනේ කිව්වා. නමුත් ඒ වචනේ නෙමෙයි මම හිතන්නේ මේකට සුදුසුව. නමුත් මම හිතනවා ඒ හා සමාන අදහසක් මේ කතා බහේ රැඳිලා තියෙයි කියලා. ඉතින් මොකද ඇත්තට ਵਿਚාරය කරනවා කියන එක ඉගෙන ගන්න ඕන විෂයක් ඒක. ඒක මොකද දෙනෙක් එහෙම නොකර තමයි සමහර දේවල් ਵਿਚාරය කරන්නේ. ඒක ඉගෙනගෙන කරන්න ඕන කටයුත්තක්. අනිවාර්යයෙන්. ඒකයි මම කිව්වා අර මගේ තියෙන අත්දැකීම් සහ අපි ලෝකයේ දකින දේවල් ලංකාවේ දකින දේවල් එක්ක අපි මේක පොඩ්ඩක් ගලපලා බලමු. මට දැන් බැඳෙන්නේ කොහොමද කියලා. ඔව්. අතර මගේ අරමුණ උනේ ඒකයි. කියන්නේ අයියා මොකද මේ ශාස්ත්‍රයේ විශාල අත්දැකීමක් තියෙන පුද්ගලයෙක්නේ. ඒ අත්දැකීම් එක්ක මේ කතා බහ ඇති කරගන්න තමයි මට ඇත්තටම අවශ්‍යතාවය දුන්නේ අපි හැමෝටම. ඉතින් අපි මේ ගමන යමු බලන්න ඉස්සරහට. ඉතින් අයියේ කොහොමද හිතෙන්නේ මේ ශ්‍රී ලාංකික කණ්ඩායමක් නිර්මාණය කරපු මේ සංගීත නිර්මාණය ගැන? මමත් දැන් ඇවිල්ලා මෙහෙ ටික කාලයක්. මමත් දැන් මේ යම් විදියට මේ මෙහෙ කරන මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වෙලා තියෙනවා. මදුෂාන් කිව්වා වගේම අතර මේ ශ්‍රී ලංකන් ටීම් එකක් අලුත් යූත් එක කරපු වැඩක් හැටියට මේක ඇත්තටම මරු. මේක කතා කරමු දැන් ගොඩක් තියෙනවා. නමුත් මම හිතන්නේ මම එතනට එන්න කලින් පොඩි පසුබිමක් අපි හදාගමු. මියුසික් වීඩියෝස් ඉන්ඩස්ට්‍රියක්. ඇත්තට මේක ඉන්ඩස්ට්‍රි එකක්. මේක මෙහි රටෙත් ලංකාවෙත් ලොකුවට කරන කටයුත්තක්. සහ ඒ වගේම ඔළුවේ තියාගන්න ඕනේ මට දැනෙන විදිහට මේ මියුසික් වීඩියෝ එකක් කියන්නේ ෆිල්ම් එක වගේම මහන්සි වෙන්න ඕන ෆිල්ම් එකක් වගේම තියෙන පොඩි කෘතියක්. ඒ කියන්නේ අර මැසිව් ෆීචර් එක පොඩි වර්ෂන් එකක් වගේ තමයි මේකේ ඇත්තටම අවසානයේ යම් විදිහක මහන්සියක් තියෙන්නේ. ඉතින් මම දැන් මදුෂාන්ලත් මේක ඇතුලේ ඒ උත්සාහය කරලා තිබුණා. විශේෂයෙන් මේක ස්ටෝර් ලයින් එකක් හදලා ඒකට ඕන මූඩ් එක හදලා ඒ මියුසික් ට්‍රැක් එකට මියුසික් එකේ එහෙම නැත්නම් ඒකේ අර්ථයට ගැලපෙන යම් වැඩ කොටසක් ගෙන යන එක නෙගොල්ලෝ කරේ. ඉතින් මම අර පසුබිම කිව්වේ දැන් විශේෂයෙන්ම ඒ වගේ මියුසික් වීඩියෝස් කියනකොට විශේෂයෙන් ලංකාවෙත් මේක විශාල සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ DOP කෙනෙක් වෙන පින්නවා, අධ්‍යක්ෂ කෙනෙක් වෙන පින්නවා, තිරපට මේකප් ඩිපාර්ට්මන්ට්, සෙට් ඩිපාර්ට්මන්ට්, ප්‍රොප් ඩිපාර්ට්මන්ට් එහෙම විශාල පිරිසක් සහභාගී වෙන ලොකු බජට් තියෙන විශාල කටයුත්තක්. අනිවාර්යයෙන්. නමුත් මම හිතන්නේ මතුෂානුත් දන්නවා මමත් දන්නවා අපිට මේ කැනඩාවේ ඇතුලේ එහෙම පාසුකම් හම්බෙන්නේ නැහැ, එහෙම බජට් හම්බෙන්නේ නැහැ. සමහරවිට අපි නිකන් යාළුවන්ට වීඩියෝ කරලා දීපු වෙලාවලුත් තියෙනවා. මොකද අපි තියෙන විෂය සම්බන්ධයෙන් අපිට තියෙන ඒ දැඩි ආශාව සහ ඒ කියන්නේ අපේ කෘතියක් අඩුම ගානේ අපිට එළියට දාන්න අපේ තියෙන ඒ උනන්දුව උත්සාහින්ද වෙන්නේ නැති මම හිතන්නේ. ඔව් නැත්නම් වෙන්නේ මෙහෙමනේ. අර එක්කෝ අපි තියෙන ක්‍රමයට ගැලපෙලා මොකක් හෝ තියෙන දේ හොඳ දෙයක් කරන්න උත්සාහ කරනවා නැත්නම් නොකර ඉන්නවා. ඉතින් මම දැන් මුකුත් නොකර ඉන්නට වඩා පුළුවන් ප්‍රමාණයෙන් හොඳම තත්ත්ව දෙයක් කරන්න උත්සාහ කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අර මම මේක කියන්න හේතුව දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඇත්තටම ප්‍රේක්ෂකයට වැදගත් නැහැ අපි ලොකු බජට් එකක් අද ටීම් එකක එකතු වුණාද නැද්ද මිනිස්සු බලලා මිනිස්සු යම් දෙයක් ගත්තොත් තමයි ඒකේ මොකක් හරි වටිනාකමක් තියෙන්නේ. නමුත් මම හිතනවා මොකද දෙනෙක් එහෙම කිව්වා වුණාට ඒවා යම් ප්‍රමාණයකට බලපාන කෘතියක් ඇතුළට. අනිවාර්යයෙන්. ඒක නිකන් උදාහරණයකට ගත්තොත් හොඳ චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා. එයාට පොඩි කොලයක් දීලා පැන්සලක් දීලා කියනවා මේක මෙහෙ අඳලා පෙන්නන්න කියලා චිත්‍රයක්. ඒ චිත්‍රයක් අඳිනවා. ඇත්තට ලස්සනයි. ඒක මෙයාට හොඳ දියසායන් ටිකක් දීලා ටිකක් ලොකු කොලයක් දුන්නා මේක වදිනවා. හැබැයි ඒක ඊට වඩා හොඳ වෙන්න පුළුවන්. නේද? දැන් ඒ වගේ එකක් ඒක. අපිට වෙන්නේ එක්කෙනා ජොබ් 10ක් විතර කරනවා. එහෙම නේද? ඔව් අනිවාර්යයෙන්. එතකොට අර ඔයගේ කෘතිය එළියට දාන්න. හැබැයි එහෙම ගත්තොත්
ඒ ජොබ් 10ක් අපි නිකුත් දැන් ඔයා මේකේ මම දන්නවා ඔයා මේකේ කැමරා කරා එඩිට් කරා කලර් ග්‍රේඩ් කරගෙන එතනම ජොබ් 3ක් ඒ 3 දෙනාට ගෙවීම් කරොත් ඒක විශාල බජට් එකක් නමුත් අපිට ඔව් අපේ තියෙන සම්පත් ප්‍රමාණය අඩුයි ඒ වගේ වටපිටාවක් අපිට නිර්මාණය වෙලා නැහැ කොමියුනිටි එක ඇතුළේදී කරද්දී ඔව් අද දවසේ ඉතින් මම හිතනවා ඉස්සරහට එයි කියලා අයි කොහොමද හිතෙන්නේ අපි මේ සංගීත නිර්මාණය ගැන දැන් ඇත්තටම මම හිතන්නේ අපි මුලින්ම කියනවනේ මේක මම හිතන්නේ සින්දුවේ ලිරික්ස් ඇරෙන්න අනේ සියලුම කටයුතු මේ ටොරොන්ටෝ නගරයේ මේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඉන්න අපේ මේ ටොරොන්ටෝ වටේ ඉන්න අපේ සිංහල ටීම් එක තමයි කරලා තියෙන තරුණ තරුණියෝ. ඉතින් ඒක මාර වැඩක්. ඒක මාර වැඩක් මට නම්. ඒක පැත්තකින්. අනිත් විශේෂයෙන්ම අපි දැනුවත් මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ නිර්මාණය කරන ඉතාමත් මඩුයි. මම දන්නේ මම දැකලා තියෙන විදිහට එකයි නැත්තම් දෙකයි. මේ කියන්නේ විශේෂයෙන්ම අපේ කමියුනිටි එක ඇතුලේ වෙලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ මට තේරුණා මේකේ අර බලාගෙන මේක පොඩි සිනමා රූපී බවක් සහ මේක ඇතුලේ ස්ටෝරි ලයින් එකක් තිබුණා. මම විශේෂයෙන්ම ස්ටෝරි ලයින් තියෙන මියුසික් වීඩියෝස් වලට කැමතියි. එතකොට මේකේ ස්ටෝරි ලයින් එක බැලුවම මට කෙනෙකුට නිකන් මේක පේන්නේ නිකන් අර සස්පෙන්ස් තියෙන මූවි එකක් වගේ. ඒ කියන්නේ නිකන් මේ ගෑනු ළමයි මරන් ඉන්න මිනිමරුවෙක් බලන් ඉන්න වගේ වැඩක් තමයි මේක මුලින් දැනෙන්නේ. ඒ කියන්නේ මේ මියුසික් වීඩියෝ එක බලනකොට මේ මිනිස්සු ලුහු බඳිනවා ගෑනු කෙනෙක්ව මේ ගෑනු කෙනා ඒ මිනිස්සගෙන් බේරෙන්න දුවනවා වගේ ඇවිල්ලා ඒ ගෑනු කෙනා ගෙදර ඇතුළට ඇවිල්ලා මේ පුද්ගලයා මුණ ගැහෙනදී තනදී තමයි මිනිස්සුන්ට රිවීල් වෙන්නේ මේක එහෙම එකක් නෙවෙයි කියලා. ඉතින් මම හිතන්නේ මේ සස්පෙන්ස් එක ඇත්තටම ඒක ඇතුලේ හොඳටම තියෙනවා. ඒතකොට මේ සස්පෙන්ස් එක ගේන්න ඔයගොල්ලෝ මූඩ් එක ඒ කලර් ග්‍රේඩ් එක එඩිට් කරලා තියෙන විදිය ඊළඟට විශේෂයෙන් මේ මේල් කැරක්ටර් එක ගෙදර ඇතුලේ කරන දේවල් සහ ඒකේ කලර් කම්බිනේෂන්ස් තිබිච්ච ඒ පසුබිමේ බිත්ති වල තිබිච්ච කලර් එක ලයිට් වල තිබිච්ච කලර් එක ඇඳලා තිබිච්ච කොස්ටියුම්ස් ඒ සියල්ලම මම හිතන්නේ මේ සින්දුවේ අර්ථයට සෑහෙන ගලපලා තිබුණා කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන් මම අවුට්ඩෝ ඒ වේදී මොකක් කැමතියි මම හිතන්නේ ඊවිනිං හරි මෝර්නිං ලයිට් වල සෑහෙන ෂූට් කරලා තිබුණා කියලා මට හිතුණා. විශේෂයෙන්ම මේ හෙයා ලයිට් එක මේ කී ලයිට් එකක් හිටගෙන ඉදිරියට බැක් එක කළා ඒ ෂොට්ස් අර මගේ ඒක සිනමා රූපී ඒවා මේ වැඩේ කරද්දි මගේ පැත්තෙන් ගත්තොත් මම ඒ පැත්ත රාසයි. කියන්නේ බැක් ලයිට් එකට මම සෑහෙන ලැබී මිනිස්සේ සමහර කට්ටිය අර ඩිරෙක්ට් ලයිට් වලට කැමති. නමුත් මම ඇත්තටම කැමති අර බැක් ලයිට් එක. ඒ බැක් එකට හෙයා ලයිට් හරි ඔය රින්ග් ලයිට් හරි මොකක් හරි ඒ කියන්නේ ඒ වෙක්ටර් මාත් කියමු. ඊළඟට හොඳට බැලුවොත් ඉතින් අර මේකේ තේරෙනවා ඒ මුලින් තිබිච්ච කලර් ටෝන් එක නෙවෙයි මේ දෙන්න එකතු වුණාම එන කලර් ටෝන් කලර් චේන්ජ් එක. එතකොට අර මේ මූඩ් දෙක අර මේකේ සින්දුවේ තියෙන විදිහට මොකක් හරි වියෝවක් හරි මොකක් හරි කලර් කිරීමක් එහෙම නැත්නම් තිබිච්ච ආතතියක් තමයි මුල ගොඩ නැගෙන්නේ. හැබැයි ඒක මුලින් අර මං කිව්වේ ඒකයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක වෙන විදිය කියලා. නමුත් මම හිතන්නේ ඔයගොල්ලෝ හිතාමතාම කරා වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ අර්ථය. සින්දුවේ අර්ථයට කොයිතරම්ම මැච් වුණාද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් තේරෙනවා මොකක් හරි දෙන්නෙක් හිටියා තන් දෙකක මොකක් හරි ආතතියකින් යම් තැනකදී ඒ දෙන්න හමුවීම තුළ පොඩි පිබිදීමක් වුණා කියන එක. ඉතින් මම හිතන්නේ ඒක මේ මියුසික් වීඩියෝ එක ඇතුලේ වෙලා තියෙනවා ඒක. මම මුලින්ම මතක් කරන්න ඕන මේ වයංග මගෙත් එක්ක කතා කරපු පළවෙනි දවසේ එයා කිව්වේ යාට මේක සරල සාමාන්‍ය විදිහට අපි මේ දැන් මේ සමාජයේ මේ වර්තමානය තුළ නිර්මාණය කරන තවත් එක මියුසික් වීඩියෝ එකක් විදිහට අපි මේක එළියට දාන්නේ නැතුව අපි මේක හොඳට ප්ලෑන් කරලා මේක කලාකෘතියක් විදිහට අපි ඉස්සරහට දාමු කිය. ඉතින් ඒක ඇතුලේ ඉතින් ඇත්තරම මටත් ඕනා වුණේ ඉතා සීමිත කාලයක් නෙදින්නේ මේ වැඩේ කර. ඒතකොට ඒ කාලරාමුව ඇතුළත උපරිම සාධාරණයක් මියුසික් වීඩියෝ එක පැත්තෙන් කරන්න. වයංගය පැත්තෙන් සංගීතය පැත්තෙන් ඇත්තරම සෑහෙන වැඩක් කරලා තිබ්බා. ඉතින් ඒකත් එක මට ඕනුණා මේ පැත්ත මේ වැඩේ ගෙන්නන්න. ඉතින් ඒකයි ඇත්තටම ඕනුනේ. කියන්නේ මට ඇත්තටම කෞසලයත් එක්ක මේ කතා කරන්නම අවශ්‍යතාවය තිබුණේ. මොකද මේ සම්බන්ධයෙන් කියන්නේ අපි සෑහෙන කතා කරනවානේ කලාව ගැන. ඉතින් ඒකත් එක්ක මම දන්නවා කෞසල අයියාට සෑහෙන දැනීමක් හැඟීමක් මේ සම්බන්ධයෙන් තියෙයි කියන අදහස තමයි ඇත්තටම කතා කරේ. සෑහෙන දේවල් ටිකක් අයියා මම අහන්නත් කලින් ඇත්තටම අයියා කිව්වා. ඒ වගේම මම දැන් ඕගොල්ලන්ගේ දැන් මේකේ මේ මියුසික් එකේ තිබිච්ච රිද්මේට මේකේ සංස්කරණය ඊළඟට.
ටෙම්පෝ එක ඔව්. තියාගෙන ගිය විදිහ ඊළඟට තව ලේසි වැඩක් නෙවෙයි මේක තනිකර වින්ටර් කාලේ අවුට්ඩෝර් සෑහන් ෂූට් කළා දෙනවා. එතකොට මේකේ මිනිස්සුන් බලාගෙන ඉන්න තරම් නෑ මේ වැඩේ. අපෝත ආපහු අර ප්‍රශ්නේ එනවා. නියම වින්ටර් අවුට්ඩෝර් එකයි ෂූට් කරද්දී තියෙන පහසුකම් මැද්ද නෙවෙයි මේවා කරන්නේ. මේකේ ෆිල්ම් ක්‍රූ එක විදිහට ඇත්තට හිටියේ 3 දෙනෙක්. ඔව්. 3 දෙනෙක් විතර කරේ සහ -30යි. ඔව්. පළවෙනි ඔව්, දවසේ ඒක අපි ෂූට් කරන දවසේ. ඔව්. ඉතින් ඒක සෑහෙන අභියෝගයක් වුණා සහ සේම් මූඩ් එක අපි තියාගන්න එපා මුලින්ද ළඟට. ඉතින් ඒක සෑහෙන අභියෝගයක් එක්ක ගෙනියපු වැඩක්. අයියට මොකද හිතෙන්නේ ඉතින්? ඒක තමයි. ඒක අභියෝගයත් එක්ක අපි කතා ඒක හොඳයි. කරමු. ඒක හොඳයි. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ මේ අපි අවසානයේ අපි මේ මෙහි ඉන්න කොමියුනිටි එකේ සෑහෙන ටැලන්ට්ස් තියෙනවනේ ඇත්තටම ඇතුලේ මෙහි දැන් අපි දැනගත්ත. එතකොට සමහරු මියුසික් කම්පෝස් කරන්න කැමති, සමහරු සින්දු කියන්න කැමති. අතරම කියනවා, කම්පෝස් කරනවා, හදනවා, මියුසික් වීඩියෝස් ඔක්කොම හරි කරන්න හදනවා. නමුත් ඒක ඇතුලේ අර මං කිව්ව එක සම්පත් අවම වුණත් අපිට පහසුකම් අවම වුණත් ඒක ඇතුලේ අපි කොහොමද හොඳ ක්‍රියේෂන් එකක් ගොඩනගන්නේ කියන එක මම හිතන්නේ හොඳ එක්සැම්පල් එකකට අපිට මේක ගත්තා. ඒ කියන්නේ කිසි මහන්සියක් දරුවොත් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒක මම හිතන්නේ මේක ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම ඒක මම අර ස්ටෝරි ලයින් එකක් ඕගොල්ලෝ ෆලෝ කරේ කොහොමද? මේ ස්ටෝරි ලයින් එක ඇතුලේ මිනිස්සු යම් කිසි තැනකට රඳලා තියාගත්ත කොහොමද? ඊළඟට ඒ ෂොට්ස් ටික එඩිට් වෙලා තිබුණේ කොහොමද? ඒ කලර් ග්‍රේඩ් එක මොකක්ද? ඒ සින්දුව විසින් ඉල්ලා හිටන මූඩ් එක මොකක්ද? ඇත්තටම ඒකනේ වෙන්න ඕනේ. ඒ මූඩ් එකට හරියන ස්ටෝරි ලයින් එකක් තිබුණාද? ඒක ඔයගොල්ලෝ එළියට ගෙනාවේ කොහොමද? මම හිතන්නේ යම් ප්‍රමාණයකට මේක අඩුවක් හැටියට සලකන්න එපා. නමුත් මම හිතන්නේ අපි තුමුකෝ මේකට ඇත්තටම හොඳට ඇක්ටර්ස්ලා දෙන්නෙක් අපිට ගන්න පුළුවන් වුණා නම් තව. මේක තව සමහරට ෆීල්ඩ් එකේ ඉඩ තිබුණා කියලා මට හිතෙනවා. වයංගගේ පැත්තෙන් මම උත්තරයක් දෙන්න. මොකද අද වයංග මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නැති හින්දා වයංග සහ දිලිනි කලාකරුවෝ දෙන්නේ නැහැ. ඇත්තටමයි අපිත් දන්නවා. ඒතර අපේ නිර්මාණයක් බිහි කරද්දී අපේ දැන් පර්සනල් ටච් එක එනවනේ. ඒක තමයි ඇත්තම කතාව. ඒ කියන්නේ ඇත්තටම අපි ගත්ත අත්දැකීම්, අපි ගත්ත අධ්‍යාපනය මේ හැම දෙයක්ම එලියට දාන තැනක් නිර්මාණය වෙන්නේ. ඒතකොට ඒක සංගීතය හෝ අපි ඕනම දෙයක් කලාව ඇතුළේ. වයංග කිව්ව කාරණාවක් තමයි මේ සින්දුව නිර්මාණය කරනකොට ඒගොල්ලෝ මත තිබ්බ අත්දැකීම් ටිකක් තිබ්බා. ඒකත් එක්ක තමයි ඕක එන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යම් යම් අත්දැකීම් ප්‍රමාණයක් මේ සින්දුවට බලපෑවා. ඒගොල්ලන්ගේ හදවතින් ආව නිර්මාණයක් එලියට ආපු එක. ඉතින් ඒ හින්දා මේ දෙන්නට ඕන වුණා මේ දෙන්නම මේ දෙන්න තරම් ඒ අත්දැකීම ගත දෙන්නෙක් නැති හින්දා මේ දෙන්න හරහාම ඒක එළියට දාන්න උවමනාව තිබ්බේ. ඉතින් ඒ හින්දා අපි ඒ අභියෝගය මම හිතනවා යම්තාක් දුරකට ආවා කියලා. මොකද ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් මට්ටමින් රඟපාන කට්ටිය නෙවෙයි. නමුත් මම හිතනවා ඒකට යම් කිසි සාධාරණයක් උඩ ඕනේ. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ඒක හොඳ අපි දැන් මේ මොකද අපි දන්නේ නැහැ ඒක නේද දැන් අපි මේ අතර මේකේ පසුබිම විචිදීන කතා කරන්නේ. එතකොට අර මම ඔය ටෝටල් නොදන්න ප්‍රේක්ෂකයෙක්ගේ දෘෂ්ටි කෝණේ ඉඳලා බැලුවා. දැන් මමත් යම් ප්‍රමාණයකට ඔයාගේ දේවල් දැනගත්තා වුණාට මම ආපහු ඒව ටික අමතක කරලා බැලුවා. ඔයා අර කියපු කාරණාව අර ඒ දෙන්න ඇක්චුවල් කැරක්ටර්ස් දෙක බෑව මේගොල්ලන්ගේ ෆීල් එකත් එක ඇතුළේ යම් ප්‍රමාණයකට තිබුණා කියන එකයි මම කියන්නේ. දැන් ඒ ෆීල් එක ඒ තිබිච්ච ප්‍රෙෂර් එක ඒ කතාව අපි තුම යම් විදියකට අත්‍තරම නළු නිලියෝ දෙන්නෙක් දැම්මොත් ඕකම ගන්න පුළුවන්. ඔයිට වඩා තව අපිට දැනන විදිහ කියලා තමයි මගේ නිකන් ඒ අදහස. ඒක දෙන්න පුළුවන්. ඒක තමයි මම ඒක හරියට මම හිතනවා. ඔව් අනිවාර්යයෙන්. ඒගොල්ලන් බලාපොරොත්තු වෙච්ච එක මේක ඇතුලේ තියෙනවා. තියෙනවා. මම කිව්ව එක තව ටිකක් අපිට තව ටිකක් එහාට යන්න සමහරට එහෙම වෙන්න තිබුණා කියලා හිතනවා. මම ඒක නිකන් මම ප්‍රේක්ෂ මොකද මේක හැමෝටම සාපේක්ෂයි. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. තව කෙනෙක් බලලා කියයි නෑ මචං මේක මරු කියවල. නමුත් අපි කතා කරන්න බෑ හැමදේම නේද? ඒකයි මගේ අවසානයේ තියෙන බලන කෙනාගේ අතේ තමයි. අපි මොනවා කිව්වත් නේ මොනවා කිව්වත් අපි මෙතන මම කොච්චර මහන්සි වුණත් ළමාට බලලා කියයි අයියෝ මචං ගන්න යන්න නැහැ. ඒ වෙනත සමහරගේ කියයි පට්ට කියලා කියයි. අපි දෙන්නම මේවා පොඩ්ඩක් අධ්‍යයනය කරලා තියෙන අතපත ගාලා තියෙන අත්දැකීම් තියෙන තැනක ඉඳලා තමයි මම මේ දෙයක් කරේ. හැබැයි මේක ਵਿਚාරයක් නෙවෙයි නැවතත්. මේ දැනිච්ච දේ. ඉතින් දෙයක් දැනුණා. මේක ඇතුළේ දෙයක් දැනුණා. ඕගොල්ලෝ යමක් කරන්න උත්සාහ කරලා තිබුණා. මියුසිකලි ගොඩක් දේවල් කියන්න මම දන්නේ නැහැ. මම මේ මියුසික් පැත්ත ගැන මට එහෙම ලොකු අදහසක් නැහැ. හැබැයි මම හොඳ මියුසික් ලවර් කෙනෙක්. පොඩ්ඩක් විතර මේ ජොනර් එක මට එච්චරම සෙට් වෙන්නේ නැති වුණාට නමුත් මම ඔය සියලුම දේවල් අහනවා. මම මේව අහන්න කැමතියි. නමුත් මට තේරෙනවා මේකත් එක්ක මේ වැඩේ යම් කිසි තැනක තිබුණා කියලා මේ විෂුවල් ලයින් අප් එක. මම විෂුවල් කොහොමදත් මම මේකේ විෂුවල් පැත්ත තමයි වැඩිපුර බැලුවේ. මොකද අර අපි අර මේ අපිට මේ මොනවද කරන්න පුළුවන් විෂුවල් මියුසික් වීඩියෝ කරද්දී ඉන්ඩස්ට්‍රි එකක් අපි හදනවා නම් එහෙම නැත්නම් ඉස්සරහ කරනවා නම් කොතනද අපිට යන්න පුළුවන් කියන තල්ලුව. ඒ කියන්නේ හැමෝම ස්ටෙප් එකක් උඩට ගියොත්
හැමෝම ඊළඟ ස්ටෙප් එකට යන try කරනවා. එතකොට ඇත්තටම අපි අපිටම පුෂ් කරගන්න උඩට යනකොට මේක ඇතුලේ හොඳ දෙයක් එන්න පටන් ගන්නවා. මේ මියුසික් වීඩියෝ එකේ ගත්තොත් අයියට දැනෙන දැන් අපි මේ ස්ටෝරි ලයින් එකත් එක්ක අපි සෑහෙන අපි හිතපු කාරණා ගොඩක් තිබ්බා. ඒ කියන්නේ මුල සිට අග දක්වා අපි ඇත්තරම සෑහෙනම ප්ලෑන් එකකට තමයි මේකේ ස්ක්‍රිප්ට් එක ස්ටෝරි ලයින් එක හැදුවේ. ඉතින් ඒකත් එක්ක අපි ගොඩක් සංකේතත් භාවිතා කරා. ටිකක් මේක ගැඹුරින් කලාකෘතියක් විදිහට අත්විඳින්නත් දකින්න කැමති කට්ටියට. මොකද උඩ ලේයර් එකකුත් තියෙනවා ඇත්තටම. සහ ඊළඟට මේකේ යට ලේයර් එකකුත් අපි සෑහෙන ප්ලෑන් කරලා හැදුවා. ඉතින් ඒකත් එක්ක අයියට දැනෙන මේකේ සංකේතාත්මක භාවිතය සම්බන්ධව මොකද හිතෙන්නේ අයියට? මට දැනිච්ච තැන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ අර මේල් කැරක්ටර් එකේ ඔයගොල්ලෝ විෂුවල් ෆ්ලිප් කරලා තිබුණනේ මූල වතුර බොනවා වතුරෙන් නැගිටිනවා ස්ට්‍රෙස් වෙලා. එතකොට එතන නිකන් යම් ප්‍රමාණයකට මේ කාලය ගත වෙනවා කියන වගේ අර්ථයක් මට දැනෙනවා. ඒක ටිකක් පොඩි වෙන වැඩක් කියලා මට හිතුණා. ඊළඟට ගෙදර අවුට්ඩෝර් ෂොට් එකේදී එළිය ලයිට් වල තිබුණේ නැහැ කොහෙවත්. හැබැයි ගෑනුලම අවසානයේ මෙතනට ඇතුළට එනකොට ලයිට් වල වගේ බල්බ් වගේ පත් වෙලා තිබුණා. එතන ඊළඟට මම හිතන්නේ අර ඉසෙඩ් දකුර සහ අත් දෙක අල්ලන තැන. එතන ඒ හරියටම ඒක සිංක් වෙනවා කියන වගේ අර්ථයක්. ඒ වගේ සංකේතයක් තිබුණා. ඊළඟට මට මතකයි ගෑනුලම මෙන්න මේ හිස් ආකාශයේ උඩ බලන් ඉන්නවා මෙහෙම ගස් ටික ඔක්කොම එක තැනකට මෙහෙම පොයින්ට් වෙන තැන්. ඒ වගේ තැන් කීපයක් තිබුණා. මම හිතන්නේ ඔයගොල්ලෝ හිතපු ඒවා වෙන්නේ නැති. නමුත් ඒවා මට නිකන් අර ස්පෙસિෆිකලි එහෙම තැන් කීපයක්. අයියත් එක්කම මේක කතා කරන්න හම්බෙච්ච ඇත්තටම සතුටුයි. මොකද සහ අයියගෙන් ඒ වගේ දේවල් ටිකක් ආපු එක ගැන ඇත්තටම සතුටුයි. ෂොට් එකෙන් ෂොට් එක ගත්තොත් අපි හැම තැනකදීම අපි බලාපොරොත්තු උනේ හැම ෆ්‍රේම් එකකින්ම මේකේ අර ඇතුළාන්තයෙන් තියෙන අර්ථය එළියට දෙන්න. මං හිතනවා ඒක සෑහෙන තැනකට අපිට ගේන්න පුළුවන් වුණා කියලා. ඒකත් එක්ක අපිට ඇත්තටම උවමනාව තිබ්බේ විශේෂයෙන් මේක කලාකෘතියක් විදිහට එළියට දැම්මට පස්සේ ප්‍රේක්ෂකයෝ ගත්තොත් ඒගොල්ලොත් ඉන්නේ විවිධ අත්දැකීම් තියෙන කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ අත්දැකීම් ප්‍රමාණය අනුව ඒගොල්ලන්ගේ දැනීම අනුව ඒගොල්ලන්ට පුළුවන් මේ විෂුවල් බේස් එකේ මොකද්ද ඒගොල්ලන්ට ගන්න පුළුවන් අදහස මොකක්ද කියන්නේ. ඒකෙදි අයියා ගොඩනගපු අදහස සහ අපිට අහන්න ලැබිච්ච අදහස් ගත්තාම මට ඇත්තටම පෞද්ගලිකව සතුටක් ආවා. මොකද මේ අපිට ඇත්තටම උවමනාව තිබ්බේ එළියට දාද්දි මේ කතාව ඇතුලේ ඇත්තටම විවිධ කතන්දර කිහිපයක් එළියට එන එක. ඔය කාරියෝ. උදාහරණ අතන ඒක නෑ අපි කියන්නේ නිර්මාණය කරාට පස්සේ අධ්‍යක්ෂකවරයා හෝ එහෙම නැත්නම් මේ සින්දු ක්‍රියේට් කරපු ඒ ඔය කට්ටියගේ ටීම් එකේ එක අදහසක් තියෙනවා. ඒකට අනුනුකුළු මේක වෙලගසන්නේ. එක පොදු අදහසක් පොදු අදහසක්. ඒකට ප්‍රේක්ෂක සමහරට ඒකට සමපාතම් වෙලා සමහරට ඒ අදහස ගන්නත් තියෙනවා. හැබැයි තව කෙනෙක් තව විදියට ඉන්ටර්ප්‍රීට් කරගන්නත් තියෙනවා. මොකද අර ඔයා කිව්වා වගේ අත්දැකීම්. එයාගේ විෂුවල් රීඩින් එක. එයාගේ ඒකත් එක්කනේ මේ වෙන්නේ. ඉතින් ඒක මචං සාර්ථකයි. ඒ කියන්නේ ඒකයි. ඒක මං හිතන්නේ මට තේරෙන විදිහට සාර්ථකයි. ඉතින් මේ මම බැලුවා ඕවරෝල් අපි මේ මෙහෙ කරන දේවල් වලට සාපේක්ෂව අපි අර කොහොමද මං අර ස්ටෙප් බයි ස්ටෙප් උඩට යන්නේ කොහොමද? අර සිනමා රූපී බව අර විෂුවල් ලයින් අප් එකක් අපි හරියට ගලපගන්නේ කොහොමද? කලර් ග්‍රේඩ්, කොස්ටියුම්ස්, වටපිටාව, ලයිටිං, සවුන්ඩ් ඒවානේ අපි දැන් මේවනේ මේ එලිමන්ට්ස් ඒවා කොහොමද එන්න අපි අප්ග්‍රේඩ් වෙවි උඩට එන්නේ කියන එක. ඒක ඇතුලේ වැඩක් කියලා. ඔව් මම ඇත්තටමයි මම මේකෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. අපි මේක ගැන කතා කරාට මම හැම වෙලාවෙම 100%ක් මම සතුටු වෙන්නේ නැහැ ඇත්තටම. මම කලා නිර්මාණයක් සහ ඒ කියන්නේ පෞද්ගලික මම එළියට දාන්න. ඒක මචං අපි හැමෝටම තියෙනවා. ඉතින් මදුසානුත් මේ විශ්ය ඉගෙන ගන්න කරලා ඒ අත්දැකීම් තියෙන කෙනෙක්නේ. ඔතන අපි ඔතන්ට එනවා කොච්චර කරත් මදි. ඇත්තටම මට ඕනුනේ අයියේ ඒ කියන්නේ දැන් මේ අපි බිල්ඩ් අප් කරන දේ ඇතුළත එකක් මියුසික් පැත්තෙන් එකක් විෂුවලි මට ඕනුනේ මේක ඉදිරියට බිල්ඩ් අප් කරන්න ස්ටෙප් එකකින් ස්ටෙප් එක. සහ සමහර විට මේක පදනම් කරගෙන මේ විෂුවල් බේස් එක පදනම් කරගෙන හරිද මේ මියුසික් මේ විෂුවල්ස් පදනම් කරගෙන දෙයක් එළියට දැම්මට පස්සේ ඒ ස්ටෑන්ඩඩ් එක එක්ක තව කියන්නේ අඩුවෙන් නෙමෙයි ඒකට ඉස්සරහට තව දේවල් බිහි වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්ක. ඉතින් මම ඒකත් සෑහෙනම හිතලා කරපු වැඩක්. ඉතින් මං හිතනවා අයියාගේ
අදහස අනුව ඒක යම් කිසි වට්ටපකි 100ට ප්‍රමාණයකින් හරි මේ වැඩේ සාර්ථක වුණා කියලා බොහොම ස්තුතියි මේ කතාබහට එකතු වුණාට. ඉතින් අපි හිතනවා ශාන්දරත් ඇතුළු ටීම් එකටම ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට. මම එහෙම ලොකු පොරන්නේ නමුත් නෑ අපිට ඉතින් ඇත්තටම ඒ වුණාට ඒ වීල්ලගේ ලංකාවිදිත් මෙහෙදිත් යම් දියකට මේ මියුසික් විඩියෝට සම්බන්ධ වෙච්ච කෙනෙක් සහ යම් මේ සම්බන්ධ දැනුමක් තියෙන මගේ පොඩි දෘෂ්ටිකෝණයක මේ කතා කරන්න තමයි අපි කතා කරගත්තේ. මම හිතන්නේ අපි සුබ පතනවා මේ ඉස්සරහට තව දේවල් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොම ස්තුතියි. අපි තව ඉස්සරහට අරගෙන යන්න නැතුව මේ වැඩේ මෙතනින් අපි නවත්තමු. හැබැයි අපි ඉස්සරහටත් කලාව ගැන සංගීතය ගැන අපි කතා කරමු ඉදිරියටත්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව තව අලුත් දේවල් ඉදිරියට දාන්න. සහ මගේ එකම බලාපොරොත්තුව මං හිතන්නේ මම මේකත් මේ වීඩියෝ එකේදී මං හිතන්නේ විශේෂයෙන් අයියත් එක්කම කතා කරන්න ඕන දෙයක්. මගේ එකම බලාපොරොත්තුව මේ හැමෝම අපි මේ ඉන්න කලාකාරයෝ කලාකාරිනියන් අපිට එකතු වෙලා එක තැනකට එකතු වෙලා අපිට දවසක හොඳ දෙයක් මේ ඇත්තටම අපි දැන් කැනඩාවට ඉන්නේ. ඉතින් මේ තියෙන සම්පත් එක්ක දවසක තියෙනවායි නේද? ඉතින් අපිට ඔක්කොම එක තැනකට එකතු වෙලා දවසක තැනකට හොඳ නිර්මාණයක් හරිද හැමෝගෙම දක්ෂතා එකට එකතු වෙලා කරන්න පුළුවන් හොඳ නිර්මාණයක් එළියට දාන්න පුළුවන් දවසකට ලැබේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඉස්සරහටත් හම්බෙමු. හරි බොහොම ස්තුතියි ආවට සහ අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. thank you. හරි එහෙනම් හම්බෙමු. ජය වේවා. ජය වේවා.